අමිල කොහොමද මේ දේශීය දේ ගැන සහ දේශීය වෙදකම් පිළිබඳව ඔබ අද අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්නේ? සුගත තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ආරක්ෂා කරනවා කියලා එදා බුදු වදනින්ම ප්‍රකාශ කළේ මේ හෙළය. ඒ නිසා ඒ නාමයට අපි අවස්ථාව සැලසීම මේ ගැන කතා කරන්න කතිකාවතක් කිරීමට මේ වේදිකාව සැලසීම වෙනුවෙන් අපි අපේ සදාදරණීය කල්යාණ මිත්‍ර නිහාල් විජේරත්න මැතිතුමාට අපේ ප්‍රශංසා පුද කරන ජාතිය වෙනුවෙන් ඒ වගේම මම පෞද්ගලිකව දන්නවා අපේ තරංග වලිමුනිගේ වෙද මහත්තයා කියන්නේ අති දක්ෂ අක්ෂිරෝග වෛද්‍යවරයෙක් සහ නිල කලාව පිළිබඳව හොඳ දැනුමක් තියෙන කෙනෙක්. හොඳින් ඒ ප්‍රගුණ කළපු කෙනෙක්. මගේ ළඟටත් එතුමාගෙන් අක්ෂි වෙදකම සම්බන්ධව වෙදකම් කරපු රෝගී නෙල්දෙන කිසි දවසක ඒ අයට ආයිත් ඇස් සම්බන්ධව ගැටලුවක් නැහැ. මට තියෙන්නේ ඇහැ අතහැරලා තමයි බෙහෙත් කරන්න. ඒ තරමට එතුමාගේ හැකියාව සහ නිල සම්බන්ධව අපි ඇස් දෙකෙන් දැකලා තියෙන එතුමාට තියෙන පුදුමාකාර හැකියාව. ඒ වගේම අපි චතුරංග ජයවර්ධන වෙද මහත්තයා සෙනෙහසින් සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම අපේ ආදරණීය කාර්ය මණ්ඩලයත් ඊටාම ඔබතුමා ප්‍රඥාවන්තම මාධ්‍ය සංනිවේදකයා, ධර්ම සංනිවේදකයා. මම දැක්ක පුංචි කාලේ ඉඳලා මම දැක්ක ඇත්තටම එහෙම කියන්න ඕනේ. එතකොට චාමික මහත්තයා බුදුරජාණන් වහන්සේගේ ජාතිය ආරක්ෂා කරන, අනන්‍යතාවය ආරක්ෂා කරන ජාතිය අපි කියලා උන්වහන්සේ දේශනා කළා. හෙළය කවදා හරි ಭಾರತයේ හෝ වෙනත් තැනක හෝ වේවා කිසියම් තැනක සමුද්‍ර රාජ්‍යයක් බිහි වෙනකොට එය ජනාවාස කරනවා කියලා කියන්නේ මේ සිංහල ජාතිය. හරි. ඒ අර ලංකාවේ බුදුන් ඉපදුනා කියන ජනකාන්ත මිත්‍යා මත කිව්වේ නැහැ. මම ඒ ගැන හොයන්නෙත් නැහැ. ඒක මොකද කොහේ ඉපදුනත් අපිට අපේ බුදුහාමුදුරුවෝ අපිටයි වටින්නේ අනිත් කාටවත් වැඩිය මං හිතන්නේ. එහෙම ඇමරිකාව කට්ටියත් කියනවා ඇමරිකාව. ඔව් දැන් මෙහෙමයි මට හම්බෙලා තියෙනවා මම විදේශ අධ්‍යාපන ලබන කාලේ මට හම්බෙලා තියෙනවා නේපාල ජාතිකයෝ කියනවා ඒක බුදුහාමුදුරුවෝ ඒගොල්ලන් කියලා. ජපානයේ අය කියනවා නේ මේ ඔක්කොම බොරු කියන්නේ අපේ රටේ ඉපදලා තියෙන්නේ කියලා. චීනාත් කියනවා එහෙම. ඉතින් කමක් නැහැ තමන්ගේ ශාස්ත්‍රවරයාට තියෙන ගෞරවය. ඒ වුණාට අමිලේ කීප දෙනා බහුතරේ ඉන්දියාවට එනවා මේ බුදුන් උපන් දේශය කියලා වැඳ පුදා ගන්න. ඔව් ඒක තමයි. ඒකයි මං කියන්නේ තමන්ගේ ශාස්ත්‍රවරයා තමන්ගේ කරගත්තට කමක් නැහැ. නමුත් ඒ හරහා වෙනත් මුදල් ලිපීමේ ක්‍රම භාවිතා කරනවා නම් ඒක පාපයක් සහ ශාපයක් ඉතින්. ඒක කියනවා. කෙසේ නමුත් මේ හෙළයා තුල අද පවතින්නේ අපේ බුදුකම, බුදු වෙදකම. හරි? අපේ ගමේ බුදු පෙරහැර කියලා අර සදාතුක්ක ධාතුන් වහන්සේ වඩම්මන අපි පින්වතුන් අපි මතක් කරන මේ කටින කාලේ නේද? ලස්සනම කාලේ පින් වඩන්න පුළුවන් කාලේ සහ වැඩිම පිරිසක් පින් නාමයෙන් පව් කරන කාලේ. පින්කම් නාමයෙන් ගොංකම් කරන කාලේ. ඇයි? මේ මාංශ දන් දීලා, නොගැලපෙන දේවල් දන් දීලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන විදිහ අපි ඉදිරි වැඩසටහනේදී කතා කරමු කටිනේ මොනතරම් වටිනවද කියලා. කටින 4යි චාමික මහත්තයා. සෝවාන් සකෘදාගාමි අනාගාමි මහරහත් කියන ඒ මාර්ගඵල 4ට පිළිපන්න කටින 4යි කියනවා බුදුරජාණන් වහන්සේ අවශ්‍ය. හරිද? වැඩිමුණුවත් 8යි කියනවා. සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකෘදාගාමි මාර්ගය, සකෘදාගාමි ඵලය. අන්න ඒ ආකාරයෙන් 8යි කියනවා. හරිද? හැබැයි ඊටත් වැඩිය වීර කළොත් එක මොහොතයි කියනවා. හරිද? එතකොට අපි හොයලා බලන්න ඕනේ ඇත්තම මේ කටින යුගයේ එවන් කුසල් කර්ම ජනතාවට ලබා දෙනවද කියලා. ඉතින් අපේ බුදු වෙදකම තමයි අපි මේ අද මේ ලෝකෙට කරගෙන යන්නේ. ඒ බුදු වෙදකමේ මහිමය මම දෙවෙනි වටේදී කතා කරනවා. මේ අපේ ආදරණීය වෙද මහත්තුරුන්ට අවස්ථාව දෙන්න ඕන නිසා මම නතර කරනවා. මේ ශනික බෙහෙත් නැද්ද? ශනික ඖෂධ නැද්ද? ශනික හැමදේම කරන්න පුළුවන්ද? මේ ශනික කාරණාවට ඔබේ පිළිතුර කොහොමද? බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයාගේ නම එතුමා කල්ප කාලාන්තරයක් පෙරම් පුරාගෙන ආපු උතුම් වෛද්‍යවරයෙක්. එතුමා ජීවක වෛද්‍යවරයානි. එතකොට ජීවකයාට විරුද්ධ දේ තමයි ප්‍රතිජීවක කියලා කියන්නේ. ඇන්ටිබයොටික්ස් කියන්නේ ජීවකත්වයට ප්‍රතිජීවකයි කියන්නේ. ඒ කියන්නේ මේ ජීවියා නසනවා කියන එක. ඒ කියන්නේ ජීවයට කටයුතු සිද්ධ වෙන්නේ. ඇත්තටම කියනවා නම් දැන් අපේ කොත්තමල්ලි වලින් පස්පංගුවෙන් කරන දේ විශ්වාස නැති කෙනාට ගන්න පුළුවන්. අද උන තියෙන කෙනා හෙට සමහර නැගිටලා යයි. හැබැයි බොහොම සුළු කාලෙකින් එතුමාට හැදෙන වෙනත් රෝගවලට පෙති අහුරු ඒ જાතියෙම ගිලින්න වෙනවා.
ඔය විදිහට වැඩ කරොත්. වන් ෂොට් උනොත් ඔව් වන් ෂොට් කියලා කියන්නේ ඇත්තටම මම පෞද්ගලිකව දන්නවා සමහර බටහිර වෛද්‍යවරු ඉන්නවා ඇන්ටිබයොටික්ස් දෙකක් දෙනවා. එකක් මදිවට. හරි. කිසිම අවශ්‍යතාවයක් නැහැ. අනික තමයි සෙමට කැස්සට උනට සෙන්ගෙඩි වලට හෙම්බිරිස්සාවට හරි ප්‍රතිජීවක ඖෂධ දෙන රටක් මේ ලෝකෙ කොහෙවත් තියෙනවද දන්නේ ලංකාව හැරෙන්න. ඒ තරම් අං විතරයි නැත්තේ ගොන්නු කිව්වත් ගොන්නුට නිගාව. ඒ තරම් අසාධාරණයක් කරන්නේ. චාමික මහත්තයා ඒ වුණාට අමිල මේ සාමාන්‍යයෙන් බෙහෙත් වලට මේ ලෙඩකට බෙහෙත් ගන්න කියහම බෙහෙත් වැඩිපුර දුන්නාම තමයි රෝගියා සැනසෙන්නේ කියලා අද දවසේ සතුටු වෙන්නේ. ඔව් මෙහෙමයි. දැන් අර ප්ලෙසිබෝ දෙනවා කියලා කියන්නේ සැනසෙන්න ප්ලෙසිබෝ දෙන්න පුළුවන්. ප්ලෙසිබෝ දෙන්නේ නැහෙනේ. ප්ලෙසිබෝ කියන්නේ මුකුත් නෑ පිටිගුලියක්. එහෙමත් දෙනවා මනස හැදෙන්න. ඒක වෙන කතාවක්. එතනින් එහාට ගිය වංචාවක් තමයි මෙතන වෙන්නේ. කියන්නේ එකක් තමයි එක ක්‍රමයක් තිබුණා. ඔය ක්‍රමේ නතර කරන්න යම් යම් පාර්ශ්ව කටයුතු කරලා තාමත් ඒක ක්‍රියාත්මක වෙනවා. බහුජාතික සමාගම් ඖෂධ ජාවාරම්කාරයෝ කරන දේවල් ආහවල් වෛද්‍යවරයාගෙන් ඒක ෆාමසියේ මාක් කරගන්නවා. මෙයා මේ බෙහෙත් වර්ගය මේ සන්නම් නාමයෙන් ලියලා තියෙනවා. එහෙනම් මෙයාට අවුරුද්දේ අන්තිමට රට යන්න සවාරියක් වාහනයක් ඒ වගේ දේවල් ඒවට අනුගත නොවුනොත් මරණ තර්ජන එනවා. ඒ වගේ අපේ වෛද්‍යවරුන්ටත් උනානේ. ඒක එකක්. ඇත්තටම මේ වෙදකම රජකමටත් වැඩි උතුම් දෙයක්. ඇත්තටම රජුරුවන්ටත් ඔළුව නවන්න වෙනවා වෛද්‍යවරයාට වෙද මහත්තයාට බෙහෙත් ගන්න. ඒ හින්දාම වෙන්නේ නැති මේ තරංග මහත්තයා අතීතේ රජවරු තමයි වෙදකම් කරේ. මහසෙන් රජතුමා වෙද මහත්තයෙක් බව කීයෙන් කී දෙනාද දන්නේ? එතුමා නිර්මාංශව වෙදකම් කරපු කෙනෙක්. ජේතවනාරාමයේ ඔබතුමා දන්නව නේද? පිරමිඩ් වලට වැඩිය විතරයි පොඩ්ඩක් අඩු. රුවන්වැලි මහා සෑය අපේ ධාතු ගර්භය ඒ උතුම් ධාතුන් චෛත්‍යරාජයන් වහන්සේටත් වැඩිය උසයි. දැන් අර හදන්න නැත්තේ කොට ඒ හින්දා. හරිද? ඕකේ මේ විශාලම ගඩොල් නිර්මාණය ජේතවන අනිවාර්යයෙන්. එතනට ගිහිල්ලා බැලුවාමම වැටහෙනවා පුදුමාකාර අනික තමයි ඒ වෙද මහත්තයා. මහසෙන් රජුරු කියන ඒ වෙද මහත්තයාට තිබුණ අධ්‍යාත්මික ශක්තිය එතුමා දෙවිවරුන් එක්ක කතා කරනවා. කතා කරලා කියනවා දැන් චෛත්‍ය වහන්සේ හදන කාලේ මට මේක තැම්පත් කරන්න දෙයක් නෑ මේ මොනවාරි දෙනවද කියලා ඉහලින් අහනවා. එතකොට දෙවියෝ එවනවා තථාගතයන් වහන්සේගේ මදපටිය. ඒ උතුම් මදපටිය තමයි මේ ජේතවනාරාමේ සෑයි ගර්භේ තැම්පත් කරලා තියෙන. අපි සතුටු වෙන්න ඕනේ. ඊළඟට එතුමාගේ මුණුබුරා තමයි බුද්ධදාස රජතුමා. එතුමා මිනිසුන්ට සේම සතුන්ටත් වෙදකම් කරා. අද තරංග මහත්තයා මේවට චතුරංග මහත්තයා මේවට වග කියන්න අපි කතා කරමු මේවට අපි යමක් කරන්න ඕනේ. පශු වෛද්‍ය ශාස්ත්‍රයේ දේශීය වෛද්‍යවරයන් අයින් කළාද නැද්ද අද? අද තහනම් කරලා තියෙන සත්තුන්ට වෙදකම් කරන්න. අපිට උරුම දේ. අපිට අපේ උරුමය අපේම මේ කළු සුද්ධ ඇවිල්ලා ටයි හත කළු සුද්ධ ඇවිල්ලා අපේ මොහොතේ අපේ බෙල්ල හිර කරලා තියෙන්නේ උන්ගේ ටයි පටි වලින්. අපේ ගව රත්නේ සම්පූර්ණ අපිට කරලා තියෙනවා. දැන් ඔව් චතුරංග මහත්තයා අපිට තිබුණා අර පිස්සු බලු රෝගය හැදෙනවානේ රේබීස් හැදිච්ච සුනකෙක්වත් මැරුවේ නෑ අපේ වෙද මහත්තුරු. මල් ළඟ තියෙනවා මේ මන්තර. ඒ හින්දා මේ කතා කරන්නේ. හරිද? එහෙම නොමරා ඒ සතාව ජීවත් කරවන්න ක්‍රම තිබුණා. හරිද? එතකොට ඒ රෝගියාට වෙනම බෙහෙත් කළා. කටු ගහලා නෙමෙයි. හරිද? ඉතින් දැන් මේ ආපු ගමනේ අද අපේ අලියතුන්ට වෙදගම් කරන එක කොච්චර ගැටලුවද? අපි පෞද්ගලිකව ඔමල්පේ සෝබිතාවුන්තුරු මම අපි පිරිසක් ගිහලා සාකච්ඡා කරා යම් පාර්ශවයක කතා කරලා වැඩක් නැහැ. නම්ගම් කියන්නේ තනතුරු කියන්නේ වැඩක් නැහැ මිනිසුන්ගෙන් කතා කරලා. අපි සාකච්ඡා කර මේකට වෙනම නියාමනයක් අවශ්‍යයි කිව්වා. ඒ කියන්නේ මේ දේශීය වෛද්‍යවරුන්ට අපේ වනජීවීන්ට ප්‍රතිකාර කරන්න එහෙම මොකක්ද ඒක? උන් සිංහලු නෙමෙයිද එතකොට? ඒතර මැරෙන්න ගිය ඇතාට කරගන්න බැරුණා. ඒ වෙද මහත්තයාට කොච්චර ගැටලු ආවද මේක කරගෙන යද්දි? ඒක තමයි මේ බහුජාතික සමාගම් මේ ඒ මිනිස්සු බුලත් කාලා ගහන කෙල ටික බොන්න බලාගෙන ඉන්න මිනිස්සු ටිකක් වගේ මේ රටේ හැදිලා තියෙන්නේ. මේ ක්‍රමයේ වෙනස් කරේ නැත්තම් චාමික මහත්තයා අද ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඒ නගරාධිපති කතා කරලා කියනවා අදින් පස්සේ කිසිම කෙනෙකුට අපි මේ වැක්සින් අනිවාර්යයි කියලා කියන්නේ නැහැ කියලා. ඇයි ඒ? කිසිම වැක්සින් එකක්. ඇයි? ඒවායේ තියෙන අතුරුඵල දැකලා. අපේ තිබුණා දැන් මතක ශක්තිය අඩු වෙන අයට අපි මන් දැක්ක අනුජ සිල්ව වෙද මහත්තයා පෙන්නනවා ලුණු විල භාවිතා කරලා අපි එන්නතක් හදලා තිබුණා. කොහොමද ඒ ක්‍රමේ? ඇයි ඒව නැති කරන්න දුන්නේ? ඇයි ඒව නැති වෙනකම් බලාගෙන හිටියේ? එක්තරා යුගයක අපේ රටේ පුස්කොළ පොත් ටික ජපානයට ආදී රටවල් වලට යවුවා. වෙද මහතුරු බය කර පුස්කොළ පොත් ටික ආපහු දෙන්නම් කියලා ඉල්ලගත්තට දුන්නද? ඒවට මොකද කරේ? මේවා හෙන ගන්න අපරාධ. අපි වලාකුළු නෙමෙයි හෙන ගන්න. නමුත් මං කියන්නේ මේ ක්‍රමය වෙනස් වුණේ නැත්තම් දැන් ඇත්තටම කොවිඩ් දර වැක්සින් එක ඔළුව උඩ තියාගෙන
මේ ධාතුන් වහන්සේ වගේ වඩම්මගෙන කියන්නේ අද කී දෙනෙක් හෘදවස්තු අකර්මණ්‍යතාව නිසා මැරෙනවද? අංග විකල වෙනවද? ඔව්. ඇයි මෙහෙම කරන්නේ මේ ජාතිය කියන එක තමයි අහන්න තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි.